Hi friends, welcome to my new vlog. ඉතින් ගොඩ දවසකින් ආයෙමත් vlog එකක් අරගෙන ආවේ. හැමදාම වීඩියෝ එකක් දාන්න ඉන්නකොට මොකක්ද හරි වෙනවා. මට තාමත් සනීප නැහැ මිරිසා ඇදලා. ඉතින් ගොඩ දවසින් වීඩියෝ එකක් දාගෙන නැති නිසා කටහඬ හරි වෙනකන් ඉන්න නැතුව නිකන් දාන්න හිතුවා. ඉතින් අද අපි යන්නේ කොහෙද කියලා ඔයාලා වීඩියෝ එකේ thumbnail එකේ දකින්න ඇති. අපි අද යන්නේ බුසාන්. මමත් යන්න ආසම පැත්තක් තමයි. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ අද vlog එක එච්චර ගොඩක් දිග vlog එකක් නෙවෙයි. පොඩි vlog එකක්. මම මේකෙන් පස්සේ තව vlog දෙකක් තියෙනවා කරපු එකක් මේ වගේම එකක් අනිත් එක නම් යාළුවොත් එක්ක එළියට ගියපු එකක්. මම ඒ දෙකෙන් එකක් තමයි ඊළඟට දාන්නේ. යාළුවොත් එක්ක එළියට ගියපු එක නම් දිග vlog එකක්. මේ දෙකෙන් මොකක්ද මුලින්ම ඕනේ කියලා ඔයාලා කමෙන්ට් කරන්න. එතකොට මම ඒක බලලා දාන්නම්. අපි මුලින්ම ආවේ බුසාන් ටවුන් එකට. ඒ පැත්තේ ටිකක් ඇවිදලා ගන්න බඩු වගේකුත් තියෙනවා. ඒවත් අරගෙන අපි රෑ වෙලා තමයි ඇවිදින්න යන්නේ. ඇවිදින්න යනවා කියන්නේ ක්‍රිස්මස් බලන්න. ක්‍රිස්මස් එකට ගොඩාක් ලස්සනට සරසල් තියෙනවා මේ පැත්තේ. ඉතින් අපි ගියපු ගමම හම්බුනේ අපිට ස්ට්‍රීට් ෆුඩ් ගොඩාක් තියෙන පැත්තක්. ඉතින් එතනින් පොඩි පොඩි කෑම ටිකක් කාලා අපි ආයෙමත් ඇවිදින්න පටන් ගත්තා. ඉතින් ඒ යනකොට තමයි මේ ටිකක් දැක්කේ. ඉතින් අපි ඇවිදලා ගන්න තිබිච්ච බඩු ටිකත් අරගෙන ඊට පස්සේ අපි ගියා කන්න. අපි ගියේ මෙන්න මේ ලිටල් ඉන්දියා කියන ඉන්දියන් රෙස්ටරන්ට් එකට. මෙන්න මේ ටික තමයි අපි කන්න ගත්තේ. කෑම කන අතරේ ටිකෙන් ටික කලවර වෙන්නත් පටන්ගෙන ඉතින් අපි කෑම කාලා ඉවර වෙලා කාර් එක පාක් කරපු තැනට ගියා. ඉතින් මට නම් කොරියාවේ ඕනම ටවුන් එක රෑට ඇවිදිද්දි තමයි ලස්සන. ඔන්න K-pop fans වලට තවත් තරම්. ඒතරම් මටත් එතනට යන්න ඕන වුණා. ඒ වුණාට අපි රෑට ඇවිදින්න යන තැනටත් යන්න ඕන නිසා වෙලාවත් මදි නිසා ඉතින් ගියා දුකින් වුණා. අයෝ වරන්න විදිහින් පාර යන ගමන ත්‍රණ්ඩු මම නිකන් එයාගේ නම කියලා කතා කරා විතරයි. එයාට තරහා ගිහිල්ලා නංගිගේ නම දෙහස් නෑ. ඒ වුණාට මම එයාට කතා කරන්නේ දෙහා කියලා. එයාට දෙහා කියලා කතා කරනවා ටිකක් තරහා යනවා. දෙහා දෙහා Deha. 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 Deha.
අපි ආවේ බීච් යන්නත් හිතාගෙන මොකද බීච් එකේ ක්‍රිස්මස් එකට සලසලා තියෙනවා කියලා තිබුණා. ඒ වුණාට තැන් දෙකකට යන්න වෙලාව මදි වෙයි කියලා හිතලා බීච් එක නැතුව ඉන්න හිතුවා. ඔන්න ඉතින් අපි තැනට ආවා. ඒක තියෙන්නේ හොටෙල් එකක් ඇතුලේ. කියන්නේ ඒක ඒ හොටෙල් එකේම කොටසක් මං හිතන්නේ. ඉතින් අපි යමු. ඉතින් ලිෆ්ට් එකට ආවට පස්සේ තමයි දැනගත්තේ නංගි එන ගමන් එයාගේ තොප්පිය නැති කරගෙන. ඒ නිසා ඉතින් තොප්පිය අරගෙන එන්න ආයෙත් ගිහින් ආවා. ඔන්න ඉතින් අන්තිමේදී අපි තැනට ආවා. හැබැයි එතන ඉන්න බැරි තරමට සීතලයි. මොකද හුලඟත් එක්ක රෑ වෙලත් වැඩි. ඒක නිසා ගොඩාක් හීතලයි. අපි ඉන්න පැත්තට වැඩිය සාමාන්‍යයෙන් හිම වැටෙන්නේ නැහැ. ඒ වුණාට මෙතන ඒ කියන්නේ බොරු හිම වැටෙන විදියට හදපයක් තියෙනවා කියලා තිබුණා. ඒක තියෙන ටයිම් එකක් තියෙනවලු. ඉතින් අපි ඒකටත් ඉන්න බලාගෙන තමයි ගියේ. ඒ වුණාට ගොඩාක් හීතල නිසා ඒක සංගින්න බැරි කමට නිකන් ෆොටෝස් ටික විතරක් අරගෙන අපි ගෙදරින් ආවා. ඉතින් ඒ හොටෙල් එක ඇතුළේ ක්‍රිස්මස් එකට සලසලා ගොඩාක් ලස්සනයි.
ඉතින් ඔන්න ඔය විදියට එදා ඇවිදලා අපි ගෙදර ආවා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තවත් අයට බලන්න, ෂෙයා කරන්න. ඉතින් තවත් ඉස්සරහට මේ වගේ මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙමත් ඉක්මනටම ඊළඟ vlog එකෙන් හම්බෙමු. bye.